කඩේ නම් වහලා කමන්නේ පිටිපස්සෙන් ගිහින් බලනවා. පිටිපස්සෙනේ ඉන්නවා කිව්වේ. හරියනේ. මෙහෙම තැනකද මෙයා ඉන්නේ? ડોක්ටර් සරෝජා ඔයා මෙහි ඇයි මේ සරෝජා ඇයි මෙහිට ආවේ ඇයි ඔයාගේ බංගලාව දකි කියලා ලැජ්ජ හිතුණද? ඔව් මට ලැජ්ජයි තමයි ඇයි ඉතින් ඔයා ඇත්තට මෙතෙන්ට ආවේ මම ඒකට කැමති නෑ ඇයි ඉතින් ඔයා වැඩට ආවේ නෑ නේද? මට හිතුණා අසනීප වෙන්නේ නැති කියලා. මං ඒකයි බලන්න ආවේ. මං දැනගෙන හිටියේ නෑ ඔයා මේ වගේ තැනක ඉන්නවා කියලා. ඇයි අනේ නවතින්න තැනක් හොයනකොට මීට වඩා හොඳ තැනක් ඔයාට හම්බුනේම නැද්ද? ඔයා ડોක්ටර් කෙනෙක් නේද? චුට්ටක් ඒ ගැන හිතලවත් බෝඩිම ඔයාට ගැළපෙන විදිහට හොයාගන්න එපැයි. මේ බලන්න සරෝජා මට ඉතින් ලොකු ගාණක් වියදම් කරන්න බෑනේ මම ඔයාට කිව්වේ හැමදේම ඉතින් මමයි කරන්න ඕනේ කියලා මේ වගේ තැනක හිටියාම හැමදේම මැනේජ් කරගන්න පුළුවන් කියලා හිතුණා අනිත් එක මගේ හොඳම යාළුවා ඉන්නේ මෙතන එයාත් එක්ක මං ඉන්නේ අනේ මේ ඔයා ඉක්මනට මෙතනින් යන්නකෝ යාළුවා આવොත් හොඳ නෑනේ ඒගොල්ලෝ මොනවා හිතයිද තනි පංගල මේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි මේ කාමරය ඇතුළේ ඉන්නවා කියලා දැනගත්තාම එයාත් මං ගැන වැරදියට හිතයි අනේ ඉක්මනට යන්න අනේ ආයෙ නම් මෙහෙම වැඩ කරන්න එපා හොඳේ මං ඉතින් මේ නරක වැඩක් කරන්න හිතාගෙන ආව නෙමෙයිනේ. ඔයා වැඩට ආවේ නෑ. මට ඔයාව දකින්න ඕනේ කියලා හිතුණා. මං ඉතින් ආවා. මේ ඒකට ඉතින් උච්චර දේවල් කියන්න ඕනේ. වෙන කෙනෙක් නම් ඉතින් මෙහෙම දැක්කාම කොච්චර සතුටු වෙනවද? ඔයාට සතුටු නැද්ද මම මෙතෙන්ට ආවට? අනේ එහෙම දෙයක් නෙමෙයි සරෝජා ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවනේ අපි දෙන්න ආදරය කරන එක අපි දෙන්න විතරක් දැනගත්තහම මදිද අනිත් අය දැනගෙන එක එක දේවල් අපිට කියනවට වඩා අපි දෙන්න ගෞරවයෙන් ආශ්‍රය කරමු එහෙමනේ හොඳ හරි මං යනවා. ඕනේ ඉතින්. අනේ සරෝජා වැරදිට හිතන්න එපානේ අනේ අපි හෙට හම්බ වෙමු දැන් ඔයා යන්න තරහ ගන්න එපා අප්පා ඕනේ මං යනවා. සරෝජා මේ ඔක්කොම දැක්කනේ මට ලැජ්ජාවයි බෑ දැන් ඉතින් මොකද කරන්නේ එයා මොනවා හිතුවත් දන්නේ අනිත් එක මාව එහෙම මතහැරලා හිතන්නෙත් නෑ මට ෂුවර් නෑ ඉතින් මොනවා වෙනවද කියලා කරමිට යා මෙතෙන්ට ආවනේ ඉතින් අපරාධි මං ඉන්න තැන කිව්වේ යාට කවුදනේ හිතන්නේ මේ වගේ තැනකට එයි කියලා යාළුවා සුරේෂ් මොකද බම් මේ බය වෙලා වගේ මොකද්ද ප්‍රශ්නේ ඕපෝ මචං මාර විලිලැජ්ජාවක් නේ සරෝජා මෙතෙන්ට ආවා කියන්කෝ මොනවා ඒ මොකටද නිකන් මචං නිකන් එහෙම උනාට බලපන්කෝ ඒකේ මේ ඔක්කොම දැක්කනේ මට ලැජ්ජාව බෑ අයියෝ මොනෝ විද්දන්නේ ඔක්කොත් වෙන්නේ නෑ බං ඒක දැන් ඔබට ආදරේ හින්දානේ ඔයාගෙන ඉන්නේ නැත්තේ ඒක දැන් ඉතින් ඔබ මොන තත්ත්වෙ හිටියත් ඒක වෙනස් වෙන එකක් නෑ ඔබ ඒ ගැන හිතන්න එපා එච්චර දැන් ඉතින් අනිත් එක දැකලා ඉවරයිනේ ආයි මොනවද මං ආදරේ කියන කලබල වුණාවද්ද? මේ වගේ කෙනෙක් එක්ක මට මගේ ගමන යන්න පුළුවන් වෙයිද? මේ වගේ වගකීම් ගොඩාක් තියෙන මිනිහෙක් එක්ක මගේ ගමන යන්න ගිහින් මොන වගේ ප්‍රශ්න ගොඩකට මට මැදි වෙන්න වෙයිද? මං කලබල වුණා වගේ මට තේරෙන්නේ. මට තව ටිකක් ඉවසන්න තිබ්බා. කොහෙද? මමත් ඉතින් කියලා දැම්මනේ. ආදරේ කියලා. දැන් ඉතින් මොනව කරන්නද? දැන් මං එයාට අකමැති වුණොත්
එයා එකත් එකටම හිතනවා එයාගේ බෝඩිම දැකලා තමයි මං වෙනස් වුනේ කියලා. මං වගේ කෙනෙක් ඒ වගේ වෙන්න හොඳ නැහැ. මං හැමෝටම උදව් කරන කෙනෙක්නේ. මේ මනුස්සයටත් මං උදව් වෙනවා. මල්ලගේ ශක්තිය ගොඩක් තියෙනමනේ. මට ඕන දෙයක් කරන්න පුළුවන්. එයාට වගේ නෙමෙයි. පිරිමියෙක් වුණත් ගෑණියෙක් වුණත් ඒක මෙතෙන්ට අදාළ නැහැ. මගේ ශක්තිය ගැන මගේ හැකියාව ගැන මට විශ්වාසයක් තියෙනවා. මට පුළුවන් මේ ගමන යන්න. ඔව් මං ආපස්සට හැරෙන්නේ මම මේ ප්‍රශ්නේ කොහොම හරි දිනා ගන්නවා. සමහර විට මම වැඩ කරන විදිය දැකලා සමහරට එයත් හැඩ ගැහෙන්න පුළුවන්නේ. කොල්ලෝනේ අපි වගේ ඔච්චර දේවල් හිතන්නේ නැතුව ඇති. අපිට වගේ නෙමෙයිනේ. ඒගොල්ලන්ට ඕන තැනක ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඉක්මනින්ම මේක වෙනස් කරගන්න වෙනවා. ඒ විදිහට ඉන්න දෙන්න නම් මට හිතෙන්නේ පව්. සරෝජට එහෙම හිතන්න හේතුවක් නැහැනේ. මේක මගේ ගෙදර නෙමෙයි. මේක බෝඩිමනේ. බෝඩින් ඉතින් ඔය එක එක විදිහට තියෙන්න පුළුවන්නේ. ඒකට ඉතින් එයා වෙනස් වෙන්න ඕනේ නැහැනේ. එයා ඉතින් ඇත්තටම හොඳ කෙනෙක් නම් මාව අතාරින්නේ නැහැ. එහෙම තමයි මං හිතන්නේ. ඔව් මේක ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. සරෝජා මං හිතුවා ඔයා මාව අතහැරියා කියලා. මගේ කතාවයි මගේ පසුබිමයි ඔය බලනකොට ඔයා වගේ කෙනෙකුට මොනවා හිතෙයිද නේද? මොකක්ද ඔයාගේ කතාව? ඔයා තාමට කිව්වේ නැහනේ. හරි. ඔයාගේ කතාව මොකක් වුණත් පරිසරේ මොකක් වුණත් ඒවා මට අදාළ නැහැ. මම මේ කල්පනා කරන්නේ ඔයා කොහොමද එතනින් ගලව ගන්නේ කියලා. ඔයාට එමින් අමාරුයි නේද? මට දුකයි. මට දුකයි ඔයා ඉන්න විදිය දැක්කහම. ඔයාට හිමින් අමාරුයි නේ? අමාරු වුණත් මොනවා කරන්නද සරෝජා? ඔහොම තමයි ඉතින් මගේ ජීවිතේ. කවදා හරි දවසක් එයිනේ. මටත් සතුටින් ඉන්න පුළුවන්. අපි දෙන්න ඉක්මනින් කසාද බැන්දොත් අපිට අලුත් තැනකට යන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ඒ ප්‍රශ්නේ විසඳෙනවනේ. අනිත් එක ඔයාට කෑම උනත් හම්බ වෙන්නේ නැහනේ. මට පුළුවන් ඔයාට කෑම ටික හදලා දෙන්නත්. අපි දෙන්නටම එක තැන ඉඳලා වැඩට යන්න පුළුවන්. අපි දෙන්න එකතු වෙලා නැගිටින්න බලමු. ඒක තමයි මං හිතන්නේ මේකට තියෙන විසඳුම. මටත් අපේ ගෙදර ඉන්න එපා වෙලා තියෙන්නේ. ඇයි ඒ? නෑනේ හැමදාම උදේට එනකොට ගෙදර මොනවා හරි රණ්ඩුවක්. මාත් එක්ක නම් නෙමෙයි. ගෙදර ඉන්න අය රණ්ඩු වෙනවා. මොන මංගල්‍යයකට රණ්ඩු වෙනවද මන්දා. මට ඉතින් හරි මහන්සි රණ්ඩු බේරලා. මං එක එක්කෙනා එක එක කාමරවලට දාලා වහනවා. වහලා ටිකක් වෙලා ගියාට පස්සේ ඇරලා දානවා. එතකොට ඉතින් පොඩ්ඩක් වෙන්න ප්‍රශ්නේ විසඳිලා. අනේ මන්ද මොනේ එහෙකට රණ්ඩු වෙනවද කියලා. පාරේ බැහැලා යන්නත් ලැජ්ජයි. හැමෝම මං යද්දී මෙයාලා ගෙදර තමයි සද්ද කියලා කියනවා. මට හරි ලැජ්ජයි. මට එපා වෙලා තියන්නේ නේ. මට මෙතනින් කොහොම හරි යන්න ඕනේ. මං ගොඩක් වෙලාවට හිතනවා කොහේ හරි බෝඩ් වෙනවද කියලා ඔයා වගේ. එහෙම කල්පනා කර කර ඉන්නේ මං. මට හරි කරදරයි අනේ උදේට. ඒ රණ්ඩු වහගෙන ඉන්න මං ආසම නෑ. මේ බලන්න සරෝජා. හදිසියලා තීරණ ගන්න හොඳ නෑ. ඔයා මෙච්චර කාලෙ හිටපු තැනනේ. එක සැරේට ඒ වගේ තීරණ ගන්න එපා. මමත්
ඔයා කසාද බඳිනවා කිව්වට මට ශනිකව ඒක කරන්න බෑනේ. මං ඉතින් මගේ අයගෙන් අහන්න ඕනේ. ගොඩාක් ලේස්ති වෙන්න ඕනේ. ලොකු උත්සව ගත්තේ නැතත් අපි දෙන්න වෙනම ජීවත් වෙනවා නම් ඒක ලොකු වැඩපිළිවෙලක් නේද? ඒකට ගොඩාක් දේවල් හිතන්න වෙනවා. ගොඩාක් ලේස්ති වෙන්න වෙනවා. හැම පැත්තෙන්ම. ඉතින් මේක ලේසියට හිතන්න එපා. කසාද බඳිනවා කියන එක පොඩි වැඩක් නෙමෙයිනේ. හැම දෙයකම මේම ටටක් ගාලා තීරණ ගන්න එපා. එහෙම හොඳ නෑ. ඔයා ටිකක් මං ගැන හිතලා මගේ ආදරය ගැන හිතලා හිත හදාගන්න. ඔයාට ඒගොල්ලන්ගෙන් කරදරයක් නෑනේ. ඒ කියන්නේ මට ඔයා ළඟ මගේ ප්‍රශ්නෙට විසඳුමක් නෑ නේද? හරි. මං කොහොම හරි මගේ ප්‍රශ්න විසඳ ගන්නම්කෝ. ඔයාට බෑනේ. ඔයා කැමති නෑනේ. ඔයාට ගොඩාක් දේවල් හිතන්න තියෙනවනේ නේද? අනිත් එක ඔයා තීරණ ගන්න බයයිනේ. මට එහෙම තමයි හිතෙන්නේ. කමක් නෑ. ඔයා ඕන තරම් කාලයක් ගන්න. මට නම් එච්චර ඉන්න බෑ. මම මොකක් හරි තීරණයක් ගන්නවා. සරෝජා. මෙයා කිසි දෙයකට බය නෑ. අනේ මට නම් එහෙම තීරණ ගන්න බෑ. මං කොහොමද එහෙම ඉක්මනට තීරණයක් ගන්නෙ? ඒක හරි කරදරයිනේ. එයාට නම් ඒක සිල්ලමක් වගේ. අනේ මන්ද මෙයා හිතන හැටි මට හරි පුදුමයි. අපේ රුපියල් 10,000ක්වත් නැතුව කසාදයක් බඳින්න පුළුවන්ද? දවසක මං අහලා තියෙනවා. මගේ යාළුවෙක් කිව්වේ එයාලා හොඳට ලව් කරගෙන හිටියා. ඊට පස්සේ කසාද බැන්දා. කසාද බැන්දට පස්සේ එයාගේ ගෑණි කිව්වලු අතේ 10,000ක්වත් නැති උඹ මොකෙද උඹ හිඟන්නේක් නේ කියලා. එළවලා දැම්මලු. ඉතින් අනේ මටත් එහෙම දෙයක් වුණොත් හරිතරමේ රුපියල් 10,000ක්වත් අතේ තියෙන්න එපයි. මං ගාව 7-5කවත් ඩිපොසිට් එකක් නැහැ. මම දැන් රස්සාවට ආව විතරයිනේ. ආපු වෙලේ ඉඳලත් කරන්නේ අක්කලාට උදව් කරන එක. හරි අමාරුයි 7-5ක් කර ඉතුරු කරන්න. ඉතින් කොහෙද? හොයෝ මේක ඉතින් කොහොමදනේ සරෝජට තේරුම් කරන්නේ? මට තේරෙන්නේ නැහැ.